අස්වැන්න නම් හොඳට පැහිලා තියෙන්නේ. ගමේ දෙතුන් දෙනෙක් හොයාගෙන වැස්සකට කලින් මේක ඉක්මනට කපලා ගෙට කරගන්න ඕනේ. ගමේ මිනිස්සුන්ට වැඩ නැතුව ඉන්න එකේ වැඩකට කතා කරොත් නම් එක පයින්ම කැමති වෙයි. හොයාගන්න බැරි වෙන එකක් නෑ. මිනිස්සු ටිකක් මට පරක්කු වෙන්නේ නැතුව යන්න ඕනේ. හෙට උදෙන්ම ගිහිල්ලා පියසේනටයි පීරිස්ටයි කතා කරන්න ඕනේ. උන් දෙන්න නම් හෙන ගල්ලාඳු. මේ වගේ ඉතින් මහන්සියලකට කරන්න පුළුවන් ඉතින් ඔය මිනිස්සු දෙන්නට විතරයි. කොහොම හරි වැඩට ගෙන්න ගන්න කතා කරගන්න ඕනේ. හෙට උදේටම යන්න ඕනේ. වැඩක් පොලක් නැතුව ඉන්න එකේ මම මේ උඹලට මේ වැඩක් දෙන්න හදන්නේ. මගේ අස්වැන්න නෙලන්න එන්න ඕනේ. මම උඹලට ගානක් දෙන්න. මොකද ඉතින් මේ ගමේ වෙන වැඩක් කරන්න කියලා ඉතුරු වෙලා තියෙන වෙයි උඹලට. ඔන්න එහෙනම් හෙට උදේම වරෙල්ලා. ඒක නම් හොඳයි සේතන් අයියේ. අපි දෙන්නත් මේ කල්පනා කර හිටියේ පහළ ගමටවත් ගිහිල්ලා වැඩක් හොයාගන්නවද කියලා. මොකද ඉතින් මේ ගමේ වැඩ තියෙන වෙයි. එහෙම නේද පියසේන? ඒක නම් හැබැයි සේතන් අයියේ අපිට වැඩ ඉවර වෙච්ච ගමන් අපේ ගතමනාව අපිට ඒ වෙලේම ඕනේ. අපි කන්න බොන්නත් එපැයි. උඹලා මේ ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ වැඩක් පොලක් නැතුව හිටපුවාම උඹලට වැඩක් පොලක් දෙන්න ගියපුවාම උඹලගේ මහ ලොකු කතා අහන්නත් ඕනේ මම. කමන්නේ හෙට උදේම වරෙල්ලකෝ. මේ කෑල්ලේ අස්වැන්න අද කොහොම හරි ගෙදරට යන්න ඕනේ. උඹලට තියෙන්නේ මම කියන දේ වැඩ කරන්න. මම ගිහිල්ලා අඩු මොකුඩුම ටික අරන් එනකම් වැඩේ පටන් ගනිලා. වැඩ පොළ ගැන නම් බය වෙන්න එපා සේතන් අයියේ. ඒත් කමන්නේ අපිට හවස් වෙද්දී අපේ කුලිය අපිට ඕනේ. මොකද හවසට අපිට සප්පායම් ගෙන්න කීයක් හරි තියෙන්නත් එපයි. ඔව් සේතන් අයියේ. සේතන් අයියා වැඩේ කරන කියලා හිතාගන්න. අපේ කුලිය අපිට හවස් වෙද්දී නම් ඕනේ. හරියන සේතන් අයියාගේ වැඩක් කරගන්නකො. වැඩකට කතා කරපු වෙලේ ඉඳලා උඹලා කාසි මත්තෙමයි මැරෙන්න හදන්නේ. උඹලා මුලින් වැඩේ කරලා ඉඳපල්ලකෝ. උඹලට කාසි දෙන්න මම. රෑ වෙන්න කලින් අස්වැන්න ගෙට ගන්න පුළුවන් උනේ නම් ලොකු දෙයක්. මේ අරුන් දෙන්න නේද මගේ වීමලු උස්සගෙන යන්නේ. ඉඳපන්කෝ. උඹලා දෙන්නව මම දැම්ම ආරච්චි මහත්තයට අල්ලලා දෙනවා. මම උඹලට කිව්වනේ කාසි දෙන්නම් මේ වී ටික විකුණලා කියලා. ඊයේ රෑත් උනානේ. මේ සේතන් උඹගේ බයිලා අපිට වැඩක් නෑ. අපිට කාසි හම්බුනේ නෑනේ. අපි දැන් මේ ටිකත් අරන් යනවා. ඊයේ කරපු වැඩේට අද දවසේ හරි සල්ලි දෙන්න තිබ්බනේ. ඒක නම් හැබැයි මේ සේතන් ගොයියෝ පැත්තකටලා ඉන්නවද අපිට වැඩේ කරගන්න දීලා. නැත්තම් ඔහෙටත් කරදර වෙන්න වෙයි. තේරුණාද ඔහෙට? අනේ මලයෝ එහෙමනම් කරන්න එපා. ඔහෙලා දෙන්නගේ කුලියේ කාසි ටික මම හෙට උදේම දෙන්නම්. අනේ මලයෝ මේ මගේ අන්තිම අස්වැන්න. මේක නැති වුණොත් ඉවරයි මං. ඇත්තට මේක හීනයක් නේද? අම්මෝ මම බය වුණ තරම්. මගේ ගමේ මිනිස්සු එච්චර නපුරු නෑ. හැබැයි මම කුලියට ගත්තොත් එහෙම කාසි එවලෙම දෙන්න ඕනේ. නැත්තම් මේ වගේ හීන පියුණා ඇත්තටම ඇත්ත වෙයි ඒවා. අප්පෝ ඇති යන්තම් හීනේ නිසා බේරුණා.